අපේ බෝධිසත්වයන් වහන්සේ 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරනවා. මේ බුදු වෙන්න ඉන්න උතුම නිසා හොඳයි. නැත්තම් පිටින් ඒක නම් මෙලෝ මිනිස්සුන්ට දරන්න පුළුවන් සැක්‍රිෆයිස් යන්නේ මේ. අන්තිමට අඩු කරන්නේ පිටින් තමන්ගේ පාත්‍රයට වැටුනොත් කොලයක් පළතුරක් එච්චරයි බලන්න. බඩ අත ගෑවම පිට අත ගෑවෙන්නේ. ඔබ දැක්කනම් බයි හිතනවා පිටින්. ඇටකරු ටික විතරයි පේන්නේ. මතක තියාගන්න පිටින් මේ වීර කියන පාරමිතාව උන්වහන්සේ හා සමානව වඩපු තව එකෙක් නෑ මේ තුන් ලෝකේ. එසේ මේ මිනිස්සුන්ට පිටින් නැහැ පිටින් මේ වීර. ඔබ හොයලා බලන්න පිටින් ඔබ ගාව තියෙනවද ලෝකෙන් කෝටියෙන් පංගුව. කේන්ති කීප වෙලාවට මං කාටවත් බයින් නැහැ කියලා ගන්න අදිෂ්ඨානය ඔබට කාගෙන ඉන්න පුළුවන්ද කියලා බලන්න පිටින්. අදිෂ්ඨානයක් ගත්ත කාගේවත් මං කුණු හොයන්නේ නැහැ කියනවා. මං කාගේවත් හිතක් රිදෙන වචනයක් කියන්නේ නැහැ. විශේෂයෙන් මං පීඩාවටපත් වෙලා ඉන්නලාට මං කාත් එක්කවත් එයාගේ දොස් කියන්නේ නැහැ. මොකද මං දන්නවා මං කට ඇරියොත් එහෙම කාගේට හිතක් රිදිලම තමයි නවතින්නේ කියලා. එහෙව් තියෙද්දි අර පීඩාව නැగి එනකොට හිත ඇතුලෙන් ඔබ බලන්න පිටින් ඔබට පුළුවන් වුණාද කියලා නවත්තගෙන ඉන්න.